අයිබන් වට ඔයා සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා දකින්න ඇති බදුල් නගර මැදේ ඊයේ පස්වරුවේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක්. ඉතින් මේ වන විට සෝෂල් මීඩියාව තුළ ඒක දැඩි කතා බහට ලක් වෙලා තියෙන. එහිදී වැඩිමල් සහෝදරයා විසින් බාල සහෝදරයාට දරුණු ලෙස පහර දී තිබූ අතර බරපතල තුවාල ලැබූ ඔහු බදුල්ල මාරෝහලට ඇතුළත් කරලා තියෙනවා. මේ සිද්ධිය ගැන Facebook සටහනක් තවමින් බදුල්ල මාරෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ මීට පෙර බාල සහෝදරයා විසින් වැඩිමල් සහෝදරයාට පිළිගැනීමක් සිදු කර තිබූ බව. එහිදී තුවාලකරුගේ ජීවිතය බේරුනේ ශල්‍ය වෛද්‍යවරයාගේ දක්ෂතාවයෙන් බවත් තුවාලකරු මසක් පවන දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලැබූ බවත් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසලා තියෙනවා. මෙම සහෝදරින් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙලෙස එකිනෙකාට පහර දී තුවාල සිදු කරගෙන රෝහල්ගත වෙන බවත් පැවසෙන අතර ඔහු විසින් මුහුණු පොතට එක්කල සටහන තමයි මේ ඔයා දකින්නේ.